ආයිබෝවන් දුවේ පුතේ. අද මම පුංචි දූල පුතාලා වෙනුවෙන් මුදුන් මුලක් සහිත සාක හඳුනගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් දුවේ පුතේ මුදුන් මුලක් සහිත සාක අපිට ක්‍රම කිහිපයකට හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි මුල් පද්ධතිය මුදුන් මුලක් සහිත සාකයක නම් බෙදුණු ආකාරයක් දැක ගන්නට පුළුවන්. හැබැයි මුදුන් මුලක් නැති සාකයක මූල පද්ධතිය බෙදුණු ආකාරයක් දැක ගන්නට නැහැ. තමයි දුවේ පුතේ මුදුන් මුලක් සහිත සාකයක අතු බෙදී ගියපු ආකාරයක් දැක ගන්නට පුළුවන්. හැබැයි දුවේ පුතේ මුදුන් මුලක් නැති සාකයක අතු බෙදී ගියපු ආකාරයක් දැක ගන්නට නැහැ. මුදුන් මුලක් සහිත සාකයක් හඳුනා ගන්නට තිබෙන තවත් ක්‍රමයක් තමයි පුතේ පත්‍ර කියන්නේ. මුදුන් මුලක් සහිත සාක පත්‍රයක මැද නාරටියක් තියෙනවා. ඒ නාරටිය දෙපැත්තේ චූටි චූටි දාර දැක ගන්නට පුළුවන්. හැබැයි මුදුන් මුලක් රහිත සාකයක එවැනි දාර දැක ගන්නට නැහැ. දිගටි සාක පත්‍ර දැක ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ මුදුන් මුලක් සහිත සාකයක් හඳුනා ගන්නට තිබෙන තවත් ක්‍රමයක් තමයි මුදුන් මුලක් සහිත සාකයක පැල මතුවීමේදී කොළ දෙකක් සහිතව තමයි උඩට මතුවෙන්නේ. හැබැයි මුදුන් මුලක් නැති සාකයක පැල මතුවීමේදී කූරක් ආකාරයට තනි කොළයක් ආකාරයට තමයි උඩට මතුවීම සිදුවන්නේ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට අපේ දූල පුතාලට මුදුන් මුලක් සහිත සාක සහ මුදුන් මුලක් නැති සාක හඳුනා ගන්නට පුළුවන්.